අද මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම්කිසි සංශෝධනයක් ගේනවා නම් ඒ සම්බන්ධ වන නීති තත්ත්වය මොකක්ද කියන එක. දැන් අපි දන්නවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැසට් කරලා තියෙනවා. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැසට් කරලා දින 14ක්වත් තියෙන්න ඕනේ. එතකොට මේ 18 වෙනිදායින් පටන් ගන්න සතියේට එන ඒ දින 14 කල් පිරෙනවා. ඒ කියන්නේ ජනතාවට සහ ඕනෑම පාර්ශවයකට මේක දැනගත හැකි පරිදි මේ සම්බන්ධව ගැසට් පත්‍රය බලන්න පුළුවන්. දැන් එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හෝ පනත් කෙටුම්පතක් ගේනවා නම් ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි ප්‍රතිපාදනයක් සංශෝධනය කරන්න පනත් කෙටුම්පතක් ගේනවා නම් ඒ සම්බන්ධ නීතිය ඊටාම පැහැදිලිව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වෙනි ව්‍යවස්ථාවේ ඉඳන් සඳහන් වෙනවා. දැන් දෙවෙනියට කරන්නේ මොකද්ද? ගැසට් එකේ සඳහන් පරිදි දින 14 ඉක්මව ගිය පසු මේක පළවන වර කියවන්න ඕනේ පාර්ලිමේන්තුවේ. අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් අධිකරණ ඇමතිවරයා විසින් මේ දීර්ඝ නාමය පාර්ලිමේන්තුවේදී කියවනවා. ඒ වගේම කතානායකවරයා ඉල්ලා සිටිනවා මේක ඕඩර් පේපර් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න කියලා. එතකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරාට පස්සේ දැන් ජනතාවට හම්බ වෙනවා අවස්ථාවක්. ඒ කියන්නේ මේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරලා තියෙන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා නම් මූලික මිනිස් අයිතිවාසිකම් එක්ක ගැටෙනවා නම් අන්න එය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිහිල්ලා අභියෝග කරන්න පුළුවන්. එතකොට න්‍යාය පත්‍රයේ න්‍යාය පුස්තකාලයේ ඇතුළත් කළ දින සිට දින 14ක කාලයක් ජනතාවට ලැබෙනවා. මේ සම්බන්ධව මූලික වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කරන්න මේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනාව 22 වන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙනා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගැටෙනවා කියලා ඒක අර්ථ නිරූපණය කරන්න පුළුවන් මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. එතකොට ඉන් පස්සේ මොකක්ද කරන්නේ? මේක අභියෝගපත් කරන්න මේ සම්බන්ධව කිසිම සාකච්ඡාවක් කරන්න බෑ. පාර්ලිමේන්තුව තුළ විවාද කරන්න බෑ. මොකද ඒක දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඉතින් යම් පාර්ශ්ව ගිහිල්ලා එම අභියෝග කරන්න පුළුවන්. අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. රජයේ නීතිපතිවරයා ඉන්නවා. අනිත් පැත්තෙන් අනිත් පාර්ශ්ව ඉන්නවා. දැන් ඊළඟට වෙන කාර්යය තමයි මෙන්න මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය දින 3ක් දින 21ක් අතර කාලය තුල ගරු කතානායකවරයාට ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කළා. ඒගොල්ලෝ ඒ තීරණය දැනුම් දෙනවා. ඊට පස්සේ ගරු කතානායකතුමා විසින් ඒ කියන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්න ඒ තීරණය ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මූලික වශයෙන් සඳහන් කරනවා. එතකොට එතනදී කතානායකතුමා විසින් කියන පරිදි මෙය 3/2 නොපැමිණි මන්ත්‍රීවරුන්ද සමගම 3/2 ඡන්දයකින් සම්මත කරනවාද? එහෙමත් නැත්නම් ජනමත විචාරණයකට යොමු කරනවාද? එතකොට මේ කෙටුම්පතේ තියෙන එක්තරා වගන්තියක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒක 3/2ට අමතරව එයට ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා කියන්න පුළුවන්. ඒතර 83 වෙනි වගන්තියේ මේ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. 82 3 සඳහන් වෙනවා. ඒ නිසා ඊටම වැදගත් කාරණය තමයි මෙතනදී මේ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා නොපැමිණි මන්ත්‍රීවරුන්ද සමගම 3/2 ඡන්දයකින් සම්මත වෙනවාද? ඊට අමතරව ජනමත විචාරණයකට අවශ්‍යයි. දැන් ජනමත විචාරණයකට යන්න ඕන කරුණු මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියලා තියෙනවා 1 2 3 5 6 7 8 83 වගේ ඒ අවස්ථා තියෙනවා. එතකොට අවසානයේ මේකේ අර්ථ නිරූපණය ලබලා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්නේ ඒගොල්ලන්ගේ අර්ථ නිරූපණය ඒ තීරණය ලැබුණාට පස්සේ කතානායකවරයා විසින් මේක පාර්ලිමේන්තුවේ කියනවා. ඊට පස්සේ දෙවන වර විවාද කරනවා. ඊට පස්සේ මේකේ කොමිටි ස්ටේජස් වලට යනවා. ඒ කොමිටි ස්ටේජස් වලට ගිහිල්ලා මේක සම්පූර්ණ වශයෙන්ම විවාදයක් දෙනවා. ඒ විවාදය සම්පූර්ණ වශයෙන්ම පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙනවා. ඊළඟට තියෙන කාරණේ තමයි මේක තෙවන වර කියවන කොමිටි ස්ටේජස් වලට ගිහිල්ලා අවසානයේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත නීතියක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වන සංශෝධනය හැටියට නීතිගත වෙන්න නම් ඒකේ
කතානායකවරයාගේ අත්සන අවශ්‍යයි. එතන ඉඳන් ඒක නීතියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ගැසට් පත්‍රයේ පළ කර දින සිට තමයි ඒක නීතියක් බවට පත් වෙන්නේ.